අපි හැමෝම සයන්ස් ෆික්ෂන් ෆිල්ම්ස් වල දැක්කලා අපිටත් මෙහිම එකක් තිබ්බනවුම් කියලා හීනම වපු දෙයක් තමයි පියාඹන කාර් කියන්නේ. හැබැයි ඒ හීනේ දැන් ඇත්තක් වෙන්නයි යන්නේ. හරි එහෙනම් අපි බලමු මේ කතාව ඇත්තටම මොකක්ද කියලා. මේ තාක්ෂණය වැඩ කරන්නේ කොහොමද? මේ තරංගේ ඉස්සරහින් ඉන්නේ කවුද? අන්තිමට මේක අපේ ලෝකේ කොයි විදිහක වෙනස් කරයිද? අපි මේ හැමදේම ගැන කතා කරමු. හැබැයි ඉතින් හැමෝගෙම ඔළුවට එන පළවෙනිම ප්‍රශ්න තමයි මේක. ඇත්තටම කාර් එකට පියාඹන්න පුළුවන්ද? නැත්නම් මේක තාමත් අර ෆිල්ම් වල තියෙන හීනයක් විතරද? හොඳයි, උත්තරේ තමයි ඔව් අනිවාර්යයෙන්ම පුණුවන්. ඒ වගේම මේක නිකන් හිතලුවක්වත් අනාගතයේ වෙයි කියන කතාවක්වත් නෙවෙයි. මේ වෙද්දිත් ලෝකේ පුරා ඇත්තටම සිද්ධ වෙන දෙයක්. මේවට හොඳම උදාහරණ එහෙම නැත්නම් සාක්ෂි තමයි මේ. ස්ලෝවැකියාවේ එයකායක දැනටමත් ගුවන් තොටුපළවල් දෙකක් අතරේ සාර්ථක ගමනක් ගිහින් තියෙනවා. ජපානයේ ස්කයි ඩ්‍රයිව් එක මිනිස්සුත් එක්ක පියාඹන පරීක්ෂණ සාර්ථකවම කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි චීනේ එක්ස්පෙන් කියන සමාගම මේවා දහස් ගණනින් හදන්න ලොකු ෆැක්ටරියක් ලෑස්ති කරනවා. ඉතින් මේක ඇත්තටම සිද්ධ වෙන දෙයක් කියන එක පැහැදිලි නේද? හරි. එහෙනම් මේක වෙන්නේ කොහොමද? මොකද්ද මේ පියාඹන කාර් පිටිපස්සේ තියෙන මැජික් එක? මේ වාහන අහසට යන්නේ මොන වගේ තාක්ෂණයකින්ද? අපි බලමු. ඒක හිතන තරම් සංකීර්ණ දෙයක් නෙමෙයි. මේ තාක්ෂණයේ හදවත, ඒ කියන්නේ මූලිකම දේ තමයි VTOL. ඒකේ තේරුම vertical take off and landing. සරලවම කිව්වොත් හෙලිකොප්ටරයක් වගේ කෙලින්ම උඩට යන්නත් කෙලින්ම පහළට බහින්නත් පුළුවන් කියන එක. මේකේ තියෙන ලුකුම වාසිය තමයි රන්වේ එකක්. ඒ කියන්නේ ගුවන් පතයක් ඕන වෙන්නේ නැති එක. හරි. දැන් මේකේ තවත් දියුණුම version එකක් තියෙනවා. ඒකට කියන්නේ EVTOL කියලා. E අකුරෙන් කියවෙන්නේ electric, ඒ කියන්නේ විදුලියෙන් වැඩ කරන VTOL. මේක වැඩ කරන විදිය පියවරෙන් පියවර බැලුවොත් මුලින්ම වාහනේ තියෙන රොටර්, ඒ කියන්නේ ප්‍රොපෙලර් පද්ධති වලින් ඒක කෙලින්ම උඩට ගන්නවා. මේ මුළු සිස්ටම් එකටම බලය ලැබෙන්නේ පරිසර හිතකාමී විදුලි බැටරි වලින්. ඒ කියන්නේ දුමක්, ශබ්දයක් එහෙම අඩුයි. ඒ වගේම AI තාක්ෂණය, ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන නිසා නියමුවෙක් නැතුවම මේවට ගමන් කරන්නත් පුරුවන්. ආරක්ෂාව ගැනත් උපරිමයෙන් හිතලා තියෙනවා. මොකක් හරි හදිසි අවස්ථාවක් වුණොත් පාවිච්චි කරන්නේ පැරෂූට් වගේ දේවලුත් මේවට ශවි කරලායි තියෙන්නේ. මේ තාක්ෂණය දැන් නිකම් අතහදා බැලීමක් නෙවෙයි. මේක ලෝක බලවතුන් අතරේ ලෝක තරගයක් බවට පත් වෙලා. එක එක රටවල් එක එක සමාගම් උත්සාහ කරනවා අහසේ මේ අලුත් ගමනාගමන ක්‍රමයේ නායකත්වය ගන්න. එහෙනම් බලමු කවුද මේ තරගයේ ඉස්සරහින්ම දුවන ක්‍රීඩකයෝ කියලා. මෙතන තියෙන හරිම රසවත් කාරණේ තමයි හැමෝම එකම විදිහට මේ වැඩේ කරන්නේ නැති එක. හැම කෙනාටම තමන්ගේම ක්‍රමයක් තියෙනවා. උදාහරණයක් විදිහට ස්ලෝවකියාවේ එයකායක කියන්නේ ඇත්තටම දෙමුහුන් වාහනයක්. ඒ කියන්නේ පාරෙත් යනවා අහසෙත් යනවා. චීනයේ එක්ස්පෙන් සමාගම නම් ඉලක්ක කරන්නේ මහා පරිමාණ නිෂ්පාදනයට. ජපානයේ ස්කයි ඩ්‍රයිව් එක මිනිස්සුම එක්ක පියාසර කරන අත්දහ බැලීම් වලින් හුඟක් ඉස්සරහින් ඉන්නවා. ඒ අතරේ ඇමරිකාවේ LF Aeronautics හදන්නේ බැලු බැල්මට සාමාන්‍ය කාර් එකක් වගේ පේන. හැබැයි පියාඹන්න පුළුවන් වාහනයක්. හරිම වෙනස් ක්‍රම නේද? හරි. ඔක්කොටම වඩා අපිට වැදගත් වෙන ප්‍රශ්නයකට දැන් අපි යමු. මේ වගේ වාහනයක් ගන්න කීයක් විතර යයිද? මේක කෝටිපතියන්ට විතරක් සීමා වෙච්ච හීනයක්ද? නැත්නම් කවදා හරි සාමාන්‍ය කෙනෙක්ටත් ගන්න පුළුවන් දෙයක් වෙයිද? මේ වගුව බැලුවම අපිට හම්බ අදහසක් ගන්න පුළුවන්. දැනටමත් වෙළඳ පොලේ විවිධ මාදිලි විවිධ මිල ගණන් වලට තියෙනවා. චීනයේ Xpeng Aero HT එකේ මිල ඇමරිකන් ඩොලර් 280,000ක් විතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් කෝටි 8.5ක් විතර. ඇමරිකාවේ Aleph Model A එක ඊටත් වැඩි කෝටි 9ක් විතර වෙනවා. හැබැයි බලන්න Jetson 1 කියලා පුද්ගලික පාවිච්චියට තියෙන පොඩි වාහනයක් තියෙනවා. ඒක ඩොලර් 8,28,000, ඒ කියන්නේ කෝටි 3.8ක් වගේ මුදල. ඒක අනිත් ඒවාට වඩා ගොඩක් අඩුයි. ඩොලර් 128,000. මතක තියාගන්න මේ ගාන. මොකද මේ තමයි දැනට පුද්ගලිකව අහසින් ගමන් කරන ලෝකෙට ඇතුල් වෙන්න තියෙන අඩුම වියදම. මේකෙන් අපිට පේනවා මේ තාක්ෂණය සුපිරිසුකොපභෝගී මට්ටමේ විතරක් නවතින්නේ නැතුව ටිකින් ටික සාමාන්‍ය වෙළඳ පොළටත් එන්න උත්සාහ කරන බව. ඉතින් මේකෙන් අපිට පැහැදිලි වෙන දේ තමයි මේක සුපිරි මිලාදික සුඛෝපභෝගී වාහනවල ඉඳලා සාපේක්ෂව මිලා අඩු පුද්ගලික වාහන දක්වා මේ වෙළඳ පොළ දැන් හරිම වේගෙන් හැඩගැහෙමින් විවිධ වෙමින් යනවා. හරි, අපි මිල ගණන් තාක්ෂණය ගැන කතා කළා. ගන්න අපි ටිකක් ලොකුවට හිතමු. මේ හැමදේම අපේ ජීවිතවලට අපි ජීවත් වෙන ලෝකෙට කොහොම බලපායිද? මොකද මේක නිකන්ම වාහනයක් නෙවෙයි. මේකෙන් අපේ මුළු සමාජෙම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මොනවාද මේකේ තියෙන ප්‍රයෝජන? පාරයන්යක වෙනුවට අහසින් ගියා කියලා අපිට ලැබෙන සැබෑම වාසි මොනවද? ප්‍රධානම දේ තමයි ලොකු නගරවල තියෙන ඔය ඉවරයක් නැති ට්‍රැෆික් එකට ලොකු විසඳුමක් ලැබෙන එක. හිතන්නකෝ පැය ගණන් පාරේ හිර වෙන්නේ නැතුව විනාඩි ගානකින් ඔෆිස් යන්න පුරුවන් නම්.
ඒ වගේම හදිසි අවස්ථාවකදී හිතන්න ගම් වතුරක් නාය යාමක් වගේ වෙලාවකදී උදව් ඕන තැන් වලට පාරවල් නැතත් ඉක්මනින්ම යන්න පුරුවන්. ඒ විතරක් නෙවෙයි පාරවල් හදන්න බැරි දුෂ්කර ගම්මානවලට උනත් මේකෙන් ලේසියෙන්ම සම්බන්ධ වෙන්න පුරුවන්. ඉතින් මේකේ තියෙන විභවය කොච්චරද කියලා හිතා ගන්න පුරුවන්. ඉතින් මේ හැමදේම ඇත්තටම වෙන්නේ කවදාද? දැන් මේ මොහොත වෙද්දිත් ලෝකේ පුරා සාර්ථක අත්හදා වැලීම් සිද්ධ වෙනවා. අවශ්‍ය සහතික ලබා ගන්නෙමින් ඉන්නවා. 2026 අවුරුද්ද වෙද්දි වාණිජමය වශයෙන් ඒකෙඩ අපිට මිලදී ගන්න පුරුවන් විදිහට මේවා වෙළඳ පොළට ඒකල තමයි සැලසුම් කරලා තියෙන්නේ. 2030 වෙද්දි නම් බොහෝ රටවල අහසේ පියාඹන කාර් එකක් දකින්න එක සාමාන්‍ය දෙයක් වෙයි කියලායි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් හිතන්න පොඩි දෙයක් ඉතුරු කරන්නම් ට්‍රැෆික් කියන වචනෙම අතීතයට එකතු වෙන දවසක් ගැන හිතන්න. එදාට අපේ නගර හදන විදිහ, අපි ජීවත් වෙන විදිහ, අපේ මුළු ජීවන රටාවම සදාටම වෙනස් වෙන්නේ කොහොමද? අනාගතය කියන දේ ඇත්තටම අපි හිතනවට වඩා ගොඩක් ළඟට ඇවිත්